Hello everyone. හැමෝම සතුටින් පරිස්සමෙන් ඇති කියලා හිතනවා. ඉතින් සියලුම දෙනාව ආදරෙන් පිළිගන්නවා Think for Beauty YouTube channel එකට. ඉතින් ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් ආදරෙන් පිළිගන්නවා ඔයාව. ඉතින් අපේ videos බලන ගොඩාක් යාළුවෝ අපිව subscribe කරලා නැහැ. ඉතින් මටත් ඒක කියන්න අමතක වෙනවා. ඉතින් ඔයගලන්ටත් කරන්න අමතක වෙනවා ඇති. ඉතින් ඒ හින්දා channel එක subscribe කරලා channel එකට එකතු වෙන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ගැහැණු ළමයින්ට විශේෂ දෙයක් ගැන. ඉතින් මේක ගැහැණු ළමයින්ට විතරක් නෙවෙයි පිරිමි ළමයින්ටත් කරන්න පුළුවන්. ඉතින් අද කතා කරන්න යන්නේ තොල් ගැන. තොල් කලවීම කියන්නේ අපේ ගොඩක් ගැහැණු ළමයින්ට තියෙන ප්‍රශ්නයක්. ඉතින් මම මීට කලින්ොත් තොල් සම්බන්ධයෙන් ඇසට කලවීම සම්බන්ධයෙන් eyelashes eyebrows සම්බන්ධයෙන් පුංචි වීඩියෝ එකක් කරලා තියෙනවා. මෙන්න මේ වීඩියෝ එක. හැබැයි මම අද කතා කරන්න යන්නේ සම්පූර්ණයෙන්ම තොල් සම්බන්ධයෙන්. තොල් ලස්සනට තියාගන්නේ කොහොමද? ඉතින් ගොඩක් වෙලාවට ඔයාගේ තොල් කලින් මෙන්න මේ විදිහට තිබුණා. හැබැයි දැන් තියෙන්නේ මෙන්න මේ විදිහට නා. ඒ කියන්නේ ඔයාගේ තොල් ලස්සන රෝස පාටට තිබුණා. හැබැයි මේ වෙද්දි ටිකක් ඩාර්ක් වෙලා නම්. එහෙමත් නැත්නම් ඔයාට ඔයාගේ තොල් වල පාට ටිකක් වැඩි කරගන්න ඕනේ නම් තොල් ගැන කතා කරද්දි තොල් වල පාට විතරක් නෙමෙයිනේ. තොල් පැලෙනවා, තොල් හැම යනවා. ඔන්න ඔයගේ ප්‍රශ්නක් තියෙනවානේ. ඉතින් මෙන්න මේ ප්‍රශ්නයට විසඳුම. තව දෙයක් තමයි ගොඩාක් දෙනෙක්ගේ යටිතොලේ පාට නෙවෙයි උඩතොල. ඒ කියන්නේ ගොඩාක් දෙනෙක්ගේ සමහර අයගේ යටිතොලට වඩා ගොඩාක් උඩතොලේ පාට අඩු. අපේ තොල්වල පාට වෙනස් වෙන්න ගොඩක් වෙලාවට බලපාන්නේ අපේ වැරදි පුරුදු. අපි කොස්මැටික්ස් යූස් කරනවා, ලිප්ස්ටික් යූස් කරනවා. ඉතින් ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි හැමෝම කැමති ලස්සනට ඉන්න. හැබැයි අපි මේ දේවල් යූස් කරාට පස්සේ අපි අපේ තොල් ගැන කොච්චර ආෆ්ටර් කෙයාර් එකක් දෙනවද? ඒ කියන්නේ ඔයා ලිප්ස්ටික් එකක් උදේ ඉඳන් හවස් වෙනකන් ඔෆිස් යන කෙනෙක් නම් යූස් කරනවා. ගෙදරින් එළියට යනවා නම් සාමාන්‍යයෙන් ලිප්ස්ටික් යූස් කරන පුරුදුලා ඉන්න කෙනෙක් නම් එයා සාමාන්‍යයෙන් උදේ ඉඳන් හවස් වෙනකම්ම ලිප්ස්ටික් පාවිච්චි කරනවා. ගොඩක් වෙලාවට ගොඩක් දෙනෙක් ලිප්ස්ටික් එක යන්න සමහර වෙලාවට අපි ගා ගන්නවා. ආයෙ ගා ගන්නවා. ඉතින් මේ විදිහට අපි දවසින් වැඩි ප්‍රමාණයක් අපේ තොල්වල තියාගෙන ඉන්නේ කෙමිකල්. ඉතින් අපි මේ දේවල් පාවිච්චි කරාට කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපි ආෆ්ටර් කෙයාර් එක හරියට දෙන්නේ නැත්තම්, අපි හොඳ ආෆ්ටර් කෙයාර් එකක් දෙන්නේ නැත්තම්, මම සාමාන්‍යයෙන් ලිප්ස්ටික් වගේ දේවල් වැඩිපුර යූස් කරන්නේ නැහැ. වෙඩින් එකකට පාටි එකකට යද්දි වගේ තමයි යූස් කරන්නේ. මම කැමතියි මගේ තොල්වල තියෙන නැචරල් කලර් එකට. අද වීඩියෝ එකෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සම්පූර්ණයෙන්ම තොල්වලට කරන්න පුළුවන් මමත් කරන ස්වභාවික ඉන්ග්‍රේඩියන්ට් වලින් සහ රුපියල් 500කටත් වඩා අඩු මුදලක් තමයි ඔයාට මේ ටිකට වියදම් වෙන්නේ. ඒ කියන්නේ ඔයාට අතින් විඳගෙන රුපියල් 500කටත් වඩා අඩු මුදලක් තමයි ඔයාට මේ තොල් සම්බන්ධ රුටීන් එකට. ඉතින් එහෙනම් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. ඉතින් විටමින් E කාඩ් එකටයි මීපැණි බෝතලයටයි තමයි අපිට රුපියල් 500කට වඩා අඩු මුදලක් මම වියදම් වෙනවා කියලා කිව්වේ. අනිත් දේවල් අපිට ගෙදරම තියෙන දේවල් වලින් කරන්න පුළුවන්. ඉතින් ලංකාවේ ඕනම ෆාමසි එකකින් අපිට විටමින් E කාඩ් එකක් මිලදී ගන්න පුළුවන්. ඒ වගේම ඕන බේත් බඩු කඩේකින් අපිට එක එක ප්‍රමාණවල මීපැණි බෝතල් මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. අපි යමු අපේ පළවෙනි ස්ටෙප් එකට. පළවෙනිම දේ තමයි වතුර. ඉතින් අපි හරියට වතුර බොන්නේ නැත්නම් අපේ තොල් වේලෙනවා, තොල් හැම යන්න බලනවා, තොල් පැලෙන්න බලනවා. ඉතින් මේ හැම දෙයකටම අපිට කරන්න පුළුවන්. අපේ ඇඟ ඇතුළට කරන්න පුළුවන් එකම හොඳම දේ තමයි හොඳට වතුර බොන එක. ඉතින් දිනකට බොන්න ඕන අවම වතුර ප්‍රමාණයවත් ඔයා බොන්නේ නැත්නම් ඔයාට ඔයාගේ තොල්වල ප්‍රශ්න විතරක් නෙවෙයි ඔයාගේ ස්කින් එකේ ප්‍රශ්නත් එන්න පුළුවන්. ඉතින් ඒ හින්දා හැම දෙයකටම කලින් හොඳට වතුර බොන්න අමතක කරන්න එපා. ඔයාගෙත් මේ විදිහට තොල් හැම ගිහිල්ලා වේලිලා තුවාල වෙනවද? ඉතින් අපි ඉස්සෙල්ලම ඔයාට මේ වගේ ප්‍රශ්නක් තියෙනවා නම් මේක හොඳ කරගන්න ඕනේ. ඉතින් මේක හොඳ කරගන්නත් හරිම ලේසි. ප්‍රධානම දේ මම කලින් කිව්වා වගේ හොඳට වතුර බොන්න ඕනේ. මේ තොල් පැලිලා තුවාල වෙලා හැම යන එකට අපිට ට්‍රීට්මන්ට්ස් විදිහට කරන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා. ඒ අතරින් ඔයාට පුළුවන් මේකට හැමදාම රැට මෙන්න මේ වැස්ලින් එක පාවිච්චි කරලා නිදා ගන්න. ලිප් බාම් එකක් විදිහට ඔයාට මේක දවල් දවසේ පාවිච්චි කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් රැට නිදා ගන්න කලින් පාවිච්චි කරන්නත් පුළුවන්. ඊළඟට ඔයාට මේකට පාවිච්චි කරන්න පුළුවන් තවත් දෙයක් තමයි ගිතෙල් කියන්නේ. ගිතෙල්, එළගිතෙල් කියන නම් දෙකෙන්ම හඳුන්වනවා. ඉතින් ඔයාට රැට මෙන්න මේ ගිතෙල් ආලේප කරලා නිදියගෙන උදේට හොදලා අරින්නයි තියෙන්නේ. අනිත් දේ තමයි බටර්. ඉතින් බටරුත් ඔයාට මේකට යූස් කරන්න පුළුවන්. ගොඩාක්ම හොඳ වැස්ලින්. ඉතින් වැස්ලින් එක යූස් කරලා සතියක් වගේ යද්දී ඔයාට මේ තොල්වල පැලෙන හැම යන තත්ත්වය නැති කරගන්න පුළුවන්.
ඊළඟ දේ තමයි මේ තොල්වල මැරුණු හවි ඉවත් කර ගැනීම. ඉතින් මම දැකලා තියෙනවා මේකට ගොඩක් වෙලාවට අපි සීනි, එතකොට කෝපි මේ වගේ දේවල් පාවිච්චි කරනවා. හැබැයි මං හිතන්නේ මේ වගේ සීනි වගේ දේවල් පාවිච්චි කරද්දී අපේ තොල්වල තියෙන්නේ ටිකක් සියුම් හමක්. එතකොට මේක සීරීමකට වගේ ලක් වෙනකොට අපේ තොල්වල අර වියලි ගතිය තවත් වැඩි වෙන්න බලනවා. ඒ හින්දා මේකට කරන්න පුළුවන් ලේසිම දේ සහ මට ගොඩාක් රිසල්ට් හම්බෙච්ච දේ තමයි මේ දෙහි කියන්නේ. ඉතින් මම දැකලා තියෙනවා දෙහි වලටත් සීනි දාලා ස්ක්‍රබ් කරනවා. එහෙම සීනි දාලා ස්ක්‍රබ් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ දෙහි වලට. දෙහි වල තියෙනවා ඔටෝම එක්ස්ෆෝලියේට් කරනවා අපේ තොල්. මැරුණාම ඉවත් කර ගන්න පුළුවන් ඔටෝම. ඉතින් මේක කරන්න හරිම ලේසි. ඔයාට මේක කරන්න විදි දෙකක් තියෙනවා. එකක් තමයි දෙහි ගෙඩේ යුෂ වෙනම අරගෙන කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් දෙහි බෑය පිටින්ම කරන්නත් පුළුවන්. දෙහි බෑය පිටින්ම කරනවා නම් දෙහි බෑය මිරිකන ගමන් අපේ තොල්වල ස්ක්‍රබ් කරනවා වගේම ගොඩාක් තද දීලා අතුල්ලන්න එපා. සාමාන්‍ය විදිහට අතුල්ලන්නයි තියෙන්නේ. එහෙම නැත්නම් දෙහි යුෂ ටිකක් අරගෙන වෙනම භාජනයකට දාගෙන මේකේ පුළුන් කෑල්ලක් පොඟවලා මේ පුළුන් කෑල්ල අපේ තොල්වල හොඳට පිරිමදින්නයි තියෙන්නේ. ඉතින් මෙහෙම කරලා විනාඩි 15ක් විතර තියන්න හැරලා ඔයාට මේක සෝදලා හරින්න පුළුවන්. ඒ වගේම තමයි මේ දෙහි පාවිච්චි කරන එක අපි කරන්න ඕනේ අනිවාර්යයෙන්ම රැට. එහෙනම් මතක් කරලා මේක රැට කරන්න, මේක දවල් දාසි කරන්න එපා. ඒ වගේම තමයි ඔයා දිනපතා ලිප්ස්ටික් යූස් කරන කෙනෙක් නම් ඔයාට ගෙදර ආවට පස්සේ ලිප්ස්ටික් රිමූව් කරන්නත් මේ දෙහි යූස් කරන්න පුළුවන්. ඔයා සාමාන්‍යයෙන් ලිප්ස්ටික් රිමූව් කරන විදිහට රිමූව් කරලා ඊට පස්සේ ඔයාට හැමදාම මේ දෙහි ඔයාගේ තොල්වල මේ විදිහට ස්ක්‍රබ් එක කරන්න පුළුවන්. ඔයා දිනපතා ලිප්ස්ටික් යූස් කරන කෙනෙක් නම් එහෙමත් නැත්නම් දීර්ඝ කාලයක් තිස්සේ දැනටමත් ගොඩ කාලයක් තිස්සේ ලිප්ස්ටික් යූස් කරනවා නම් ඔයාගේ තොලුත් මේ වගේ අවපැහැගන් වෙලා නම් කලින් ලිප්ස්ටික් යූස් කරන්න කලින් ඔයාගේ හොඳට තිබ්බ තොල් දැන් වර්ණය අඩු වෙලා නම් එහෙමත් නැත්නම් ඔය ළඟ නිදන්න ලිප්ස්ටික් යූස් කරන්න ගත්තේ මේ හැමෝටම ඒ වගේම ලිප්ස්ටික් යූස් නොකරත් අපි හැමෝටම මෙන්න මේ ට්‍රීට්මන්ට් එක අනිවාර්යයෙන්ම කරන්න පුළුවන්. ඉතින් මම ලිප්ස්ටික් යූස් කරනාට මේක විශේෂයෙන් කරන්න කියලා කිව්වේ දීර්ඝ කාලයක් තිස්සේ ලිප්ස්ටික් යූස් කරද්දී අපි ගොඩක් වෙලාවට දකින දෙයක් තමයි අපේ තොල්වල පාට නැති වෙනවා. තොල්වල කළු පාට ස්වභාවයක්, අඳුරු පාට ස්වභාවයක් එනවා. ඉතින් ඒ හින්දා ලිප්ස්ටික් යූස් කරන කෙනෙක්ට දීර්ඝ කාලීනව ලිප්ස්ටික් යූස් කරන කෙනෙක්ට මේ ලිප්ස්ටික් නැතුවම බැරි දෙයක් වෙනවා. මොකද ලිප්ස්ටික් නැතුව අපේ තොල් අපිට තියාගන්න බෑ අඳුරු පාට හින්දා. ඉතින් ඒකට ගොඩාක් හොඳ ට්‍රීට්මන්ට් එකක් තමයි මේ දෙහියුෂ කියන්නේ. ඉතින් මම මේ කියන දේ මාසයක් කරලා බලනකොට ලොකු රිසල්ට් එකක් ලබා ගන්න පුළුවන්. තව දෙයක් තමයි ඔයාට ලිප්ස්ටික් එක යූස් කරන්න කලින් ලිප් බාම් එකක් යූස් කරලා ලිප්ස්ටික් එක යූස් කරන්න පුළුවන් නම් ඇතිවෙන ඩැමේජ් එක ටිකක් අඩු කරගන්න පුළුවන්. ඒ කියන්නේ මෙන්න මේ වැස්ලින් එකේ මෙන්න මේ ලිප් බාම් එක යූස් කරලා ඊට උඩින් ඔයාට පුළුවන් නම් ඔයාගේ ලිප්ස්ටික් එක යූස් කරන්න යම් තාක් දුරකට ඩැමේජ් එක අඩු කර ගැනීමේ හැකියාවක් තියෙන්න පුළුවන්. ඊළඟට කතා කරන්න යන්නේ ලිප් මාස්ක් එකක් ගැන. ඉතින් මේ ලිප් මාස්ක් එකට අවශ්‍ය වෙන්නේ මී පැණි සහ දෙහි. දෙහි යුෂ පොඩ්ඩකුයි මී පැණි පොඩ්ඩකුයි තමයි අවශ්‍ය වෙන්නේ. මේ දෙකම සමාන ප්‍රමාණ වලින් අරගෙන හොඳට මික්ස් කරලා ඊට පස්සේ ඔයාට තියෙන වගේ තොල්වල මේක ආලේප කරන්න. ආලේප කරලා විනාඩි 20ක් වගේ තියලා ඊට පස්සේ ඔයාට මේක හොදලා අයින් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔයා ලිප්ස්ටික් වගේ දේවල් කිසි දෙයක් පාවිච්චි කරන්නේ නැති ඔයා නැචරල්ව තොල් දෙක තියාගෙන ඉන්න කෙනෙක් නම් ඔයාට තොල්වල පාට වැඩි කරගන්න පුළුවන් මෙන්න මේ ලිප් මාස්ක් එක දිනපතා පාවිච්චි කරලා. ඉතින් දිනපතාම පාවිච්චි කරන්න අවශ්‍යත් නැහැ. සතියේ දවස් 3ක් 4ක් වගේ පාවිච්චි කරා නම් හොඳටම ඇති. ඔයාගේ තොල් වලට ලොකු ඩැමේජ් එකක් වෙලා නැත්නම් තාම නැචරල් පාරට තියෙනවා නම් ඔයාගේ තොල්වල වර්ණය තවත් වැඩි කරගන්න හැම යන්නේක පැලෙන එක මෙන්න මේ වගේ දේවල් අඩු කරගන්න පුළුවන්. ඉතින් එහෙම නැති කෙනෙක් නම් ඒ කියන්නේ සාමාන්‍යයෙන් වගේ තොල්වල අඳුර පහයක් අරන් නම් ගොඩක් දුරට වගේ යට තොලට වඩා උඩ තොල පාට අඩුයි නම් ඔයාට මේ ලිප් මාස්ක් එක මාසයක් එක දිගට try කරලා බලන්න ලොකු රිසල්ට් එකක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඊළඟට කතා කරන්න යන ලිප් බාම් සම්බන්ධයෙන්. ඉතින් මම පාවිච්චි කරන්නේ එකම එක ලිප් බාම් එකක් විතරයි. ඒ වැස්ලින් එකේ ලිප් බාම් එක. ඊට අමතරව මම දැන් අවුරුදු ගාණක් තිස්සේ පාවිච්චි කරන්නේ විටමින් E තමයි මගේ තොල් වලට ලිප් බාම් එකක් හැටියට රැට. ඉතින් මම සාමාන්‍යයෙන් වැස්ලින් එකේ ලිප් බාම් එක පාවිච්චි කරන්නේ ඩේ ටයිම් එකේ. උදේ මූණ හොදලා ඊට පස්සේ වැස්ලින් එකේ ලිප් බාම් එක තමයි පාවිච්චි කරන්නේ රැට
දැන් අවුරුදු ගාණක් තිස්සේ මම පාවිච්චි කරන්නේ විටමින් E. ඉතින් එක විටමින් E කාඩ් එකක් මාස 2කට වගේ හොඳටම ඇති. එක විටමින් E කාඩ් එකක් ගත්තාම ඒකේ කැප්සියුල් 10ක් තියෙනවා. ඉතින් එක කැප්සියුල් එකක් දවස් 4ක් 5ක් වගේ පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් රුපියල් 250ක් වගේ පොඩි මුදලක් තමයි වෙන්නේ අපි ෆාමසි එකකින් මේක මිලදී ගන්නවා නම්. මේක පාවිච්චි කරන්න හරිම ලේසි. ඔයා රැට ඔයා ස්කින් කෙයාර් රුටින් එක කරලා හොඳට මූණ හොදලා විටමින් E කරලේ උඩ පැත්තට පොඩ්ඩක් කටකින් විදින්න. ඊට පස්සේ මේක චුට්ටක් මීකනකොට අපේ ඇඟිල්ල ටිකක් අරගෙන ඔයාගේ තොල්වල ගා ගන්න. ගොඩාක් ගන්න ඕනේ නෑ. සාමාන්‍ය ප්‍රමාණයට ගා ගන්න. ඊට පස්සේ මේක හොඳට රවුම් ආකාරව ඔයාගේ උඩ තොල සහ යටි තොල දෙකම හොඳට විනාඩියක් දෙකක් වගේ හොඳට සම්බාහනය කරන්න ඕනේ. ඊට පස්සේ ආයෙ විටමින් E චුට්ටක් අරගෙන ආයෙ අති ප්‍රමාණය වෙනකම් වැඩිපුර ගන්න එපා. ලාවට ආයෙ පාරක් ගාලා ඔයා නිදා ගන්න. ඊට පස්සේ අපි උදේට නැගිටලා ආයේ අර කරපු විදිහටම ඔයාගේ තොල් දෙකම අර තියෙන විටමින් E ටික සම්බාහනය කරන්න. ඊට පස්සේ ඔයාට ඔයාගේ මූණ හොදන්න පුළුවන් උදේට මූණ හොදන වෙලාවට. ඉතින් ওই විදිහට තමයි විටමින් E රැට ඔයා පාවිච්චි කරන්න ඕනේ. මම ඔයාලට තව දෙයක් කියලා දෙන්නම්. දැන් අපි විටමින් E කාඩ් එකක් අලුතෙන් ගත්ත ගමන් පළවෙනි කැප්සියුල් එක අරගෙන හිල් කරද්දි ඔයගලන්ට දැනෙයි මේක ගොඩක් හයියයි විටමින් එක ගොඩක් හයියයි කියලා. ඒකට ඔයා කරන්න ඕනේ පළවෙනි විටමින් E එක ඒ විදිහට අරගන්න. ඒක වෙන්නේ මේකට හුලං වැදුනහම. ඒ කියන්නේ දැන් මේක ආවරණය වෙලානේ තියෙන්නේ. එතකොට මේක ගොඩක් හයියට තියෙන්නේ. ඔයාට තියෙන්නේ දැන් මේ විටමින් E එක චුට්ටක් හිල් කරලා පාවිච්චි කරලා අපි අර විටමින් E එක කඩලා ගත්ත කැප්සියුල් එක තිබ්බ තැනටම මේක උඩ අතට හරවලා දාලා තියන්න. හිල් කරව පැත්ත උඩට එන්න දාලා තියන්න. අනිත් විටමින් E කැප්සියුල් වල අර ඊයන් කොලය කට්ටකින් හැම එකකම ඊයන් කොලය හුලං වැදෙන විදිහට හිල් කරන්න. මොකද ඒකෙන් විටමින් E එකේ ඝනකම අඩු කරගන්න පුළුවන්. විටමින් E ඝනකමට තියලා හිල් කරලා මිරිකද්දි සමහර වෙලාවට විටමින් E කැප්සියුල් එක පිපිරිලා කැඩෙන්න පුළුවන්. එතකොට අපේ විටමින් E අපත යනවනේ. ඒ හින්දා ඔයාට මෙන්න මේ වගේ දෙයක් කරන්න පුළුවන්. මාත් කරන්නේ ඔය විදිහටම තමයි. ඉතින් මං හිතනවා මේ දේවල් ඔයගලන්ට ගොඩාක් උපකාර වෙන්න ඇති කියලා. අපි අනවශ්‍ය විදිහට එක එක ගණන් වල ප්‍රොඩක්ට්ස් පාවිච්චි කරන්න විදන් කරන සල්ලි වලින් මේ වගේ ඊසි ටිප්ස් වලින් අපේ තොල් වලට මීට වඩා ලොකු බෙනිෆිට්ස් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ ටිප්ස් ටික ඔයගොල්ලෝ කරලා බලන්න. ඔයගොල්ලන්ගේ තොල් වල තියෙන ප්‍රශ්න ගොඩාක් දුරට අඩු කරගන්න පුළුවන්. ඉතින් මාසෙකින්ම ඔයාලට ලොකු රිසල්ට් එකක් ගන්න පුළුවන්. ඉතින් එතනින් එහාටත් ඔයාට මේක දිගටම පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ මේ වීඩියෝ එකට කැමති නම් channel එක subscribe කරලා අපේ channel එකට එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලා හිටිනවා. ඒ වගේම තමයි ඔයගොල්ලන්ට මොනවා ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යයෙන්ම comment section එකේ දාන්න සහ ඔයගොල්ලන්ට result මේකෙන් හම්බුණාට පස්සේ අනිවාර්යයෙන්ම channel එකේ comment section එකේ share කරගන්න අමතක කරන්න එපා. ඉතින් ඒක අනිත් අයටත් ගොඩක් උපකාර වෙයි. අද වීඩියෝ එකත් එක්කත් මුලින්ම අගටම එකතු වෙලා හිටපු ඔයගොල්ලෝ හැමෝටම ගොඩක් ස්තුතියි. ඉතින් අලුත් වීඩියෝ එකකින් හම්බෙන බලාපොරොත්තුෙන් අදට මම සමගන්නවා සියලුම දෙනාට සුබ දවසක්.